ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් වෙලා තියෙනවා. කාලීන කරුණු කිහිපයක් පිළිබඳව රජයේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දිත්වා සුලිකුණාටුව තුළින් අපේ රටේ නිර්මාණය වුණු මහා ව්‍යසනය තුළ අති විශාල මූල්‍ය පාඩුවක් සිදු වෙලා තිබෙනවා. රාජ්‍ය පාර්ශ්වයේ බොහෝ දෙනා කුමන කාරණාවක් කිව්වත් ඇත්ත වශයෙන්ම අපේ රටට මේ පාඩුව මගහරවාගෙන එයින් ඔබට සීග්‍රගාමීව අපිට ධනාත්මක ඉදිරියකට යන්නට අනිවාර්යෙන්ම ජාත්‍යන්තර ආධාර සමුළුවක වැදගත්කම මම නැවත නැවතත් පෙන්වලා දෙන්න කැමතියි. අපිට පේනවා මේ ආධාරක සමුළුව ගැන කතා කරනකොට පුන පුනාම ආණ්ඩු පාර්ශවය මේ ගැන වැඩි තැකීමක් නැහැ. මම මතක් කරන්න කැමතියි World Bank එක කරපු Global Rapid Post Disaster Damage Estimation එක. ඒ කියන්නේ පශ්චාත් සුලිකුණාටු ආපදාවෙන් නිර්මාණය වුණු පිරිවැය යටිතල පහසුකම් වලින් විතරක් ඇමරිකන් ඩොලර් බිලියන 4.1යි. ඒතර පොඩ හොයලා බලන්න දැනට අපේ රටට කොපමණ ආධාර ණය මුළු ගණන කොපමණද? තාම ඇමරිකන් ඩොලර් බිලියනයකට ආසන්නයි. මම මේ කතා කරන්නේ යටිතල පහසුකම් ගැන පමණක්. එතකොට ජීවනෝපාය තමන්ගේ කඩා වැටෙනු කර්මාන්ත තමන්ගේ වෘත්තිය එනිසා විශාල මුදලක් අපිට අවශ්‍ය වෙනවා. එනිසා රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා එක පැත්තකින් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු ඒ පොරොන්දු වට්ටෝරුව අකුරට තිතට ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න. මොකද කල් යන්න කල්මරන්න අර දෙනවයි කිපු දේවල් වල අගට එකතු වුණු බින්දු ටික ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්නට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා කිව්ව විදියට කෝටිය දෙන්න, කිව්ව විදියට ලක්ෂ 50 දෙන්න, කිව්ව විදියට ලක්ෂ 25 දෙන්න, ඒ කියපු දේවල් ටික ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ජාත්‍යන්තර ආධාරක සමුළුවකට වහා යන්න. කල් මරන්න ලෝකයේ අවධානයක් වෙනත් කරුණු කාරණා මාතෘකාවලට යොමු වෙනවා කියන එක මම කියන්නට කැමතියි. ඒ වගේම මේ දිත්වා සුලිකුණාටුව තුළ IMF එකත් එක්ක අලුත් සාකච්ඡාවකට ප්‍රවේශ වෙලා කරුණා කරලා IMF කොන්දේසි වෙනස් කරගන්නට කටයුතු කරන්න. මේක අපි අවස්ථා ගණනාවකදී අවස්ථා රාශියකදී අපි මේක පෙන්වු කරලා තිබෙනවා. නමුත් ඒක මට පේන්නේ බීරියලින්ට වීණා වාදනය කරනවා වගේ ක්‍රියාවක් හැටියට. ඒ වගේම මම විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි පහුගිය කාලවකවානුව තුල අපේ රටේ දළදේශීය නිෂ්පාදනයට 52%කට වැඩිය දායකත්වයක් ලබා දෙන ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් මර උගුල් ගණනාවකට හිර වෙලා තිබෙනවා. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට බරපතල අසාධාරණකම් සිද්ධ වෙලා තිබෙනවා. පහුගිය වෙසනකාරී තත්ත්වයන් තුළ විශේෂයෙන්ම කෝවිඩ් කාලය ප්‍රමුඛ කරගෙන අපේ රටේ බැංකු ශේෂ්ත්‍රය වාණිජ බැංකු ශේෂ්ත්‍රය අසීමිත ලාභයක් ලබලා තිබෙනවා. They have earned supernormal profits. සුපිරි ලාභයක් ලබලා තිබෙනවා. 2021-22 කාලවකවානුව තුල ආදායම් බදු සමග ගණනය කිරීමත් එක්ක බිලියන 304ක ලාභය බිලියන 467 දක්වා වැඩි වෙලා තිබෙනවා කියන එක Ceylon Federation of MSMEs මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් මේ කාරණාව පෙන්වලා දීලා
අපේ රටේ ව්‍යවසායකින්ට සිදු වෙලා තිබෙන මේ අසාධාරණය නිවැරදි කරගන්නට එයා ඉදිරි කාලේ නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්නට සූදානම් වෙමින් සිටිනවා. විශේෂයෙන්ම මේ අය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමාට ඒ යවපු ලියුම් ටික මම මේ අවස්ථාවේ සභාගත කරනවා. අපිත් ඉල්ලීමක් කරනවා මේ රටේ බැංකු පද්ධතිය තුල. ඔබ කොවිඩ් කාලේ කොරෝනා කාලේ ඒ ලැබපු අසීමිත ලාභයක් ලබන එක සාධාරණයි. නමුත් අසීමිත ලාභයක් සුපිරි ලාභයක් ලැබපු එක මේ රටේ කඩා වැටුණු ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට ලබා දෙන්නට කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි හැමෝම දන්නවා මේ රටේ කොටි ත්‍රස්තවාදී යුද්ධය ක්‍රියාත්මක වෙන කාලේ මායිම් ගම්මාන ආරක්ෂා කරන්නට අපේ රටේ සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය අතිවිශාල සේවාවක් කරා. 34000ක් පමණ අද සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ ඉන්නවා. පහුගිය කාලේ එක්කෙනෙකුට ලක්ෂ 30ක තුට්ටු දෙකේ වන්දියක් දීලා ගෙදර යවන්නට උත්සාහයක් දැරුවා. අපි මේ සභාවේ ඒ පිළිබඳව කතා කරලා ඒ ප්‍රයත්නය පරාජය කරා. මොකද සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයත් අපේ රටේ රණවිරුවන් කොට්ටාසයක් කියන කාරණාව බොහෝ දෙනෙක් අමතක කරලා තිබුණා. දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද තම තමන්ගේ බල ප්‍රදේශවල ඒ සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ නිලධාරීන් ඒ රාජකාරී කටයුතු වලින් ඉවත් කරලා දුරබැහැර ප්‍රදේශවල පොලිසිවල රාජකාරී කටයුතු වලට යොමු කරන්න කටයුතු කරලා තිබෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ 53000ක් පමණ ආදායමක් ලබන අයගේ මේ පොලිසි වලට අනියුක්ත කිරීම තුළ ඒ අයට ලැබෙන දීමනා ටිකත් ඇත්ත වශයෙන්ම අඩු වෙනවා 28000ක් 30000ක් දක්වා. ඉතින් මේ රටේ 34000ක් සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ නිලධාරීන්ට මේ වගේ අසාධාරණයක් සිදු කරන එක හරිද? මේ මැදිරිගිරිය ප්‍රදේශයේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතුළු තවත් දිස්ත්‍රික්ක ගණනාවක දුරබැහැර ප්‍රදේශවල සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ නිලධාරීන්ට බලහත්කාරයෙන් පොලිසි වලට අනියුක්ත කරන්නට කටයුතු කිරීම අපි තරයේ හෙලා දකිනවා. එයාගේ ඉල්ලීම වෙලා තිබෙන්නේ කරුණාකරලා මේ දේ කිරීමෙන් වළකින්න. එසේ නොමැතිනම් ස්වේච්ඡාවෙන් ඒ අයට විශ්‍රාම යාම සඳහා ඒ අය කරපු විශිෂ්ට සේවාවට තව විනාඩි දෙකක කාලයක් තිබෙන්නේ. ඒ කරපු විශිෂ්ට සේවාවට ලක්ෂ 30ක සොච්චමක් දෙනව වෙනුවට ඊට වැඩිය වැඩි මුදලක් ලබා දීම ඇත්ත වශයෙන්ම යුක්ති සහගතයි කියන කාරණාව ඒ අයත් ඉදිරිපත් කරනවා. මමත් මේ අවස්ථාවේ ඒ කාරණාව ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ චතුරංග ඇමතිතුමා රැඳී සිටින මේ අවස්ථාවේ මම කියන්න කැමතියි මේ රටේ වාහන ආනයනකරුවන් මේ දිත්වා සුලිකුණාටුවත් සමග ඒ වාහනවලට තිබෙන ඉල්ලුම පහත යෑම තුළ ඒ අය බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙනවා. මොකද ආනයන කරන ලබන වාහන දින 90ක් තුලදී විකුණා ලියාපදිංචි කිරීමේ රෙගුලාසියක් තිබෙනවා. එසේ නොකළහොත් ඊළඟ මාසේ ඉඳලා මාස්පතා 3%ක දඩයක් ගෙවන්නට වෙනවා. මාස්පතා මාසෙන් මාසෙට වැඩි වෙනවා 45%ක් දක්වා. ඉතින් මම යෝජනාවක් කරනවා ඒ අය ඉල්ලීමක් කරනවා මේ වාහන ආනයනකරුවන්ගේ ඒ සංගම් ඒ අර 3%ක ගහන දඩේ 1% දක්වා අඩු කරන්න මේ තත්ත්වය සමනය වෙන තාක්කල් ඒ වගේම මේ දඩේ අය කිරීම දින 90කින් පසුව ක්‍රියාත්මක කරනවා වෙනුවට මාස 6ක විරාමයක් ලබා දෙන්නේ කියන ඉල්ලීමේ අය ඉදිරිපත් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඒ ඉල්ලීමත් ඉෂ්ට කරනවා. විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා ඔබතුමා මේක ගැනත් අවධානය යොමු කරලා මේකට කටයුතු කරන්න. මම තව පුංචි වෙලාවක් ගන්නවා. Honorable Abhay Singh, you tried your very best
to articulate an argument to the fact that that we in the opposition are creating an unnecessary discussion regarding the economic perspective, economic context of our country. First and foremost, you have to understand Sri Lanka is not a dictatorship. It's not an autocracy. There is freedom of speech, and first and foremost, we are a democracy. So within this democratic structure, we as a progressive and responsible opposition, we will support the government when the policies are positive as far as its impact on the 22 million people of our country. But when the government gets it wrong, and when the government, having stated one thing during election time, and once you have come into position of governance, when you all are singing another tune, there's a huge discrepancy and a divergence in your declarations and action. Didn't you promise the Sri Lankan people that the debt sustainability agreement would be changed? Didn't you tell the Sri Lankan people, didn't you promise them that you would change the IMF conditions? But what have you done? You all have deceived the people. You all have deceived the people, and you all have uttered falsehoods. And today, the expectations, the aspirations of the Sri Lankan people are dashed. So, what I would suggest to you is, there was a phrase coined some time ago with regard to particular economic policy. It was called voodoo economics. Today, you all are practicing voodoo economics. You all have absolutely no comprehension about the macroeconomic situation, the microeconomic situation in the country. You all continue to implement the IMF conditions, which has brought upon extreme hardship, severe pressure on the Sri Lankan people. This is not what you promised on stage when you were in the opposition. You were using populist slogans. You were uttering promises which you all have forgotten, having assumed the executive presidency and having assumed 2/3 power in parliament. So I urge you, don't keep on practicing this policy of misleading the people in our country. Don't utter falsehoods. Thank you.